අපි අද මේකස් කරගන්නයි හදන්නේ චොකලට් අයිස්ක්‍රීම්. අපේ පුංචි කාලේ අපේ ළමා කාලේ සුන්දර කරපු එක්තරා මතකයක් ඒක. 90 ගණන් වල කට්ටියට අනිවාර්යයෙන් මතක ඇති. මතක කට්ටිය කමෙන්ට් එකක් දාන්න. ඉතින් බලමු අපි මේ අද මේ මම ගත්ත කට්ටියව පේනවද සෙට් එක? පේනවද? පේනේ. මේ දවස් දෙක තුනේ හොඳටම ටිකක් වැට්සා. මේක ඉඳලා සවුත් වෙලා තියෙන්නේ. මස් කරගන්න තීරණය කරා. අනිවාර්යෙන් මස් කරගන්න ඕනේ. නැත්තම් වැඩි යල වෙනවා. මාල් දෙකටත් කෙල වෙනවා. මම දැන් ඔක්කොම අල්ලන් ඉන්නේ මේගොල්ලෝන්ගේ දැන් මේ ලොකු සෙට් එක අයින් කරගන්න ඕනේ. ලොකු උන්ට එකම එකේ තියන්නේ. මෙතන ලොකු එක්කනව අල්ල ගන්නවා. මේ තරම් සයිස් කට්ටිය අනිවාර්යෙන් සයිස් කඩන්න ඕනේ. පොඩි පැටවෝ එක තියන්න එපා. ඒගොල්ලෝ සමහර විට ගොඩක් වෙලාවට බඩගිනි වැඩි වුණාම පැටවෝ කන්න ඉඩ තියෙනවා. ඒක මෙතන ගප්පි වගේ මොලිස් පැටව් සහ ෂෝට් ටේල් පැටව් සෙට් එකම ඉන්නවා. ඉතින් මම ෂෝට් ටේල් මොලිස් අනිවාර්යයෙන්ම වෙනම වෙන් කරගන්නවා. මොකද මේගොල්ලොත් එක්ක ඒගොල්ලෝ ලොකු කරන්න ටිකක් අමාරු. මෙන්න මේ පැටව් සෙට් එක තමයි ආපහු හිටපු ටැංකියටම දාන්නේ. අපි අල්ලගත්ත මොලිස් ෂෝට් ටේල් සෙට් එකම ඒගොල්ලෝ ඉන්න ටැංකියටම දාගන්නවා. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. මම මාළු ඔස්තාර් කෙනෙක් නෙමෙයි. මගේ එක්ස්පීරියන්ස් එක ඕගොල්ලොන් එක්ක මේ බෙදාගන්නේ.